ඉල්ලා ඒ ළමයින්ගේ වැඩේට උදව් කරලා දීලා එමු. අනෙක ඉතින් කොළඹ ගෙදරට මොනවා වෙලාද දන්නේ. අපි කොච්චර කාලෙකින් ගියේ නැද්ද? ඒක තියෙනවද නැද්ද දන්නෙත් නැහැ. හරි. යන්කෝ. ගේද යන්නේ? උදෙන් මේ අංකිලා තමයි කිව්වේ. ඒ කට්ටිය ලෑස්ති වෙලා මෙහෙ එන්නම් කිව්වා. අපේ කාර් කියන්න. හරි ඉතින් අපේ කාර් එකේ තමයි යන්නේ. මේ වෙන කාර් වල යන්නේ දෙනගම සුමංගල. එහෙනම් මම බෑග් ලෑස්ති කරනවා. හරි. ලෑස්ති කරගන්නකෝ. කාලෙකින් කොළඹ කට්ටියත් එක්ක සිටින්න බැරි වුණානේ. මේක එකටත් අවස්ථාවක් කරගමු. මට නම් හරි සන්තෝසයි තාත්තයෝ. මේ දෙන්න මේ විදිය තීරණයක් ගත්ත එක් ගැන. සන්තෝසයි. මටත් සන්තෝසයි. හැබැයි උන් දෙන්න වෙනුවෙන් ඉෂ්ට කරගන්න බැරි වෙච්ච යුතුයකමකුත් මට තියෙනවා. ඒ මොකද්ද යුතුයකම? අර කපුවගේ මල්ලිට එළව පොල් පෙන්නන වැඩි. අර හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වත් හරි මට මේ වැඩේ හරියට කරගන්න බැරි වුණානේ. ඊයස්සේ මම දන්නෙත් නෑනේ. ඌ අපේ උක්කු බබාට ගහලා අපි උක්කු බබා ඉස්පිරිතාලෙත් ඉඳලා තියෙනවා. අනේ මම නම් ඒකට බැන්නත් එක්ක. හරි දැන් අපි කොළඹගෙන් ආපහු වෙනවනේ. ආවට පස්සේ අපි බලමු. කොහොමත් ඔය කපුව කියන එකාගේ නහර ටිකක් වැඩි. උගේ නහරත් කයින් කරන්නම වෙනවා. කපුවට වඩා කපුවගේ මල්ලිගේ නහර වැඩිලු. හරි. එහෙනම් අපි උගේ නහර ඔක්කොම ටික අයින් කරමු. එතකොට ප්‍රශ්නේ ඔක්කොම ඉවරයිනේ.